හරක් මස් හොඳ මස් හරක් මස් කෑල්ලක් ගන්න කටු රහිත. ඒක හීනියට කැමති විදිහට හීනි පෙති කපා ගන්න, හීනි තීරු කපා ගන්න. හතු ටිකක් ගන්න. හතු ටිකක් අරගෙන වතුරයි මස් ටික තැම්බෙන්න තියන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ හතු ටික කපාගෙන පැත්තකින් තියාගෙන, ලුණු ටිකක් කපාගෙන පැත්තකින් තියාගෙන, කරපිංචා තමන් කැමති විදිහට දාගන්න. ඊට පස්සේ මේ මස් ටිකට මේ මස් ටික හොඳට තැම්බීගෙන එද්දි මම නම් හැමතිස්සෙම රෝමරන් මේ ඔරිය කියන එක පාවිච්චි කරනවා. මට මොකද මෙහි කරපිංචා ගොඩක් මට නැති නිසා උමිරිස් මගේ ගස් ටිකත් මැරිලා ගිහිල්ලා ඒ කියන්නේ සීතලට. ඉතින් මට අවුමිරිස් නැහැ. අවුමිරිස් ගන්න මම වෙනම කඩේ යන්න ඕනේ. ලා ෂැපල් යන්න ඕනේ. පැරිස් 10ට යන්න ඕනේ. ඒක ටිකක් විනාඩි 45 විතර දුර කම්මැලිකමට යන්නේ නැහැ. හැබැයි මේක හතුයි හරක් මසුයි ගොඩක් රස කෑමක්. තමන්ට අවශ්‍ය ස්පයිසස් දාලා තමන්ට අවශ්‍ය මේකක් දාලා මම ඊට පස්සේ දාන්නම් මේකේ ප්ලේට් එක. හරි හරක් මස් ප්ලේට් එක මේ හරක් මස් කන්න උගන්වනවා කියන එපා. මොකද මේ යුරෝපෙ තින් මසුයි අලයි තමයි තියෙන්නේ. මම අල වලින් අයින් වෙලා ඉන්නවා. හයි ප්‍රෝටීන්ස් වලට යන්නේ මේ. ඉතින් ඒක නිසා මම නම් මස් කන එක්කෙනෙක්. මම හැම මසක්ම කනවා මේ ඔය මිනිමස් හැර මට සාමාන්‍ය ඕන සතෙක්ගේ මසක් කන්න පුළුවන්. ඕකේ. නමුත් ඔබ ඔහොම එහෙම හැදෙන්න එපා. ඔබ ඔබගේ කැමති විදිහට මේ මස් එක්ක හරක් මස් කන අයට නත්තල් කාලේ ගම්බිරිස් එකතු කරගන්න. මේ විශේෂයෙන් ගම්බිරිස් කුඩු වලට වඩා මේ විදිහට අර මේ කැබලි ගම්බිරිස් එකතු කරගන්න එකෙන් අමුතු රසක් දෙනවා. ඒක වගේම ඔබට සෙම අමාරුවම ප්‍රශ්න තියෙනවා නම් ඒ සෙම ඔක්කොම කඩලා යනවා. මම මේකේ ප්ලේට් එක දාන්නම්. ඔබට FB එකෙත් දාන්නම්, මම YouTube එකෙත් දාන්නම්. ඕකේ. ඔබට සුබ දවසක්, සුබ නත්තල් සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හෙට ඉඳලා නත්තල් පටන් ගන්නවා. අපි ආතල් එකේ ඉමු. ආතල් එකේ ඉඳලා ආතල් එකේ යමු. තියෙන විදියට. තියෙන්නේ කීයද? තියෙන විදියට සතුටු වෙලා. ආතල් එකේ ඉඳලා ආතල් එකේ යමු. ඕකේ. මීට යුරෝමන් සරන්න මම පුළුවන් නම් පොඩ්ඩක් සබ්ස්ක්‍රයිබ් කරන්න. මට හරියට සමහර වචන කියවෙන්නේ නැහැ. ඒක මගේ දුර්වලකමක් වෙන්නේ නැති. ඔබට පුළුවන් නම් ලයික් එකක් දාන්න. මන් සරන්නව පොඩ්ඩක් බලන්න. යුරෝමන් සරන්නව. ඕකේ. මන් සරන්න කියන එකේ තේරුම මම මාවත් වල සරන්න කියන එක. ඕකේ. බොහොම ස්තුතියි.